Facebook එකේ සල්ලි හොයන CM tool එක තාමත් ඔයාලට ඇවිල්ලා නැත්නම් මේකට බලපාන ප්‍රධානම ගැටලුවක් තමයි ඔයාගේ Facebook එකේ තියෙන issues. Facebook එකේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් Facebook එකෙන් ඔයාලට CM tool එක ලබා දෙන්නේ නැහැ. ඉතින් අද මම ඔයාලට වටින වීඩියෝ එකක් ගෙනාවා. ඔයාගේ Facebook එකේ මොනවා හරි issue එකක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. Facebook එකෙන් අපි සල්ලි හොයනවා නම් මෙන්න මෙතන තියෙන content monetization කියන CM tool එක අපි ගන්න ඕනි. ඉතින් ඔයත් Facebook එකේ ඔයාගේම මොන හරි දෙයක් කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ CM tool එක ඉල්ලන්න. ඉතින් ඔයාට Facebook page එකක් තියෙනවා නම් page එකේ තියෙනවා dashboard කියලා. ඉතින් ඒ dashboard එක හරහා ඔයාට මෙන්න මෙතනට එන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ මෙන්න මෙතන තියෙන content monetization කියන තැන අපි එකපාරක් මෙන්න මේ විදිහට touch කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. අපි Facebook එකේ මේ වෙනකොට ඉල්ලලා තියෙනවා අපි Facebook එකට දාන ෆොටෝ වලට වීඩියෝ වලට මුදල් ගෙවීමක් සිදු කරන්න කියලා. ඉතින් Facebook එක අපි කරන දේවල් බලලා තමයි අපිට මේ CM tool එක ලබා දෙන්නේ. ඉතින් ඔයාලට Facebook page එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ CM tool එකට ඉල්ලන්න. එතකොට අපි මේ CM tool එකට apply කරාට පස්සේ මෙන්න මෙතන wait list කියලා පෙන්නනවා. ඉතින් Facebook එක අපි කරන දේවල් බලලා තමයි අපිට CM tool එක ලබා දෙන්නේ. එතකොට මේ දේවල් අපි හරියට කරොත් අපිට මේක ඉක්මනින් ගන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ අපි අනවශ්‍ය දේවල් කරලා තිබ්බොත් මෙන්න මේ CM tool එක අපිට ඉක්මනින් ගන්න බෑ. ඉතින් මේකට බලපාන ප්‍රධානම දෙයක් තමයි අපේම දෙයක් අපි කරන්නේ නැති එක. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ වෙන කාගේ හරි මොන හරි දෙයක් අරගෙන අපි Facebook එකේ දාලා views ගන්න. ඉතින් ඒකට අපි පුරුදු වුණාම අපිට ඒ අවස්ථාවේදී CM tool එක ගන්න හැකියාවක් නැහැ. මොකද Facebook එක බලන්නේ ඔයාලා අලුත් දෙයක් කරනවා නම් ඔයාලට මුදල් ගෙවීමක් සිදු කරන්න තමයි එයාලා බලන්නේ. ඉතින් content monetization කියන එක ඇතුළෙම තියෙනවා content වලට තමයි මේ කට්ටිය ගෙවන්නේ කියලා. අපි දිගටම වෙන අයගේ වීඩියෝ දැම්මොත් අපිට මේ CM tool එක ඉක්මනින් ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයා Facebook එකට දාන ෆොටෝ වල වීඩියෝ වල මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මේක issue එකක් විදියට ඔයාගේ Facebook එකේ තියෙනවා. එතකොට එහෙම වුණොත් Facebook එක දකින්නේ මේක වැරද්දක් විදියට. එහෙම වුණොත් ඔයාට අර CM tool එක ගන්න බැරි වෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයා මේ වෙනකොට CM tool එකට apply කරලා තාමත් CM tool එක ගන්න බැරි වෙලා තියෙනවා නම් ඔයාගේ Facebook එකේ මොනවා හරි issue එකක් තියෙනවා නම් ඒක බලන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඒකට ඔයාලා කරන්න ඕනේ බලන්න ඔයාගේ දකුණු පැත්තේ තියෙන ඔයාගේ profile photo එක අන්න එතන එකපාරක් ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එබුවාට පස්සේ මෙන්න මෙතන ඔයාගේ නම පෙන්නන තැනක් එනවා. ඉතින් මෙන්න මෙතන ඔයා කරන්න ඕනේ පහළට එන්න ඕනේ. මෙන්න මේ විදිහට පහළට එනකොට බලන්න මෙන්න මේ හරිය තියෙනවා help and support කියලා. අන්න එතන අපි එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පෙන්නයි support කියලා heart එකක් තියෙන setting එකක්. ඉතින් මෙන්න මෙතන අපි එකපාරක් ටච් කරගන්න ඕනේ. මෙන්න මෙතන බලන්න activity කියලා කොටසක් තියෙනවා. මෙන්න මෙතන පළවෙනි එක review your request කියලා තැනක් තියෙනවා. අන්න එතන අපි එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා Facebook එකට දාන ෆොටෝ වලට හරි වීඩියෝ වලට හරි මොනවා හරි issue එකක් ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ විදිහට අපේ Facebook එකේ අපිට පෙන්නනවා.